හයි ලස්සන ළමයි ටික එන්න අද අපිත් එක්ක රිවර්ස්ටන් යන්න. අපි මේ ගිය විදියට ගියොත් ඔයාට කවදාවත්ම ආයෙත් රිවර්ස්ටන් ගමන එපා වෙන්නේ නැහැ. මොකද අපිත් එකපාරක් මේ ගැන දන්නේ නැතුව ගිහිල්ලා අපිටත් රිවර්ස්ටන් යන එක එපාම වුණා. ඉතින් ඒ ගැන දැනගන්න වීඩියෝ එක දිගටම බලන් ඉන්න. ඔන්න ඉස්කෝලේ කාලේ ඉඳන් මානුහස් යන්න ප්ලෑන් කරන් හිටපු ගමනක් අන්තිමේදී මෙන්න මේ විදිහට තමයි යන්න සිද්ධ වුණේ. ගෲප් එක හදලා ගෲප් එකේ ගොඩක් කට්ටිය හිටියට අන්තිමට ගියේ 6 දෙනයි. ඉතින් මේ 6 දෙනාගෙනුත් 6 වෙනියව එකතු කරගත්තේ මෙන්න මේ විදිහට. ෂාන් අයියට හොඳටම නිින්ද ගිහිල්ලාලු තිබ්බේ. එහෙම තමයි යා කියන්නේ. ඉතින් කරන් දෙයක් නැහැ. ගේ හොයාගෙන ගිහිල්ලා එයාව ඇහැරවගෙන තමයි එක්කන් ගියේ. මේක අපි පාන්දර 3 මාර්ට යන ලෑස්ති වුණු ගමන අන්තිමට මෙහෙන් පිටත් උනේ උදේ 8 මාරට 9ට විතර. අන්තිමට බයික් වල යන්න හිටපු ගමන අපි කාර් එකට මාරු කරගෙන ගමන යන්න පටන් ගත්තා. මේ ඉන්නේ අපිත් එක්ක ගමන ගියපු කට්ටිය. ගමන මුලදී හිටපු කට්ටිය නෙමෙයි අන්තිමේට ඉන්නේ. මොකද මෙයාලව අඳුරගත්තෙත් මම එදා. ඉතින් කොළඹ ඉඳන් රිවර්ස්ටන් වලට කිලෝමීටර් 179ක් වගේ දුරක් තියෙනවා. මේ ගමන යන්න නම් පැය 5ක් විතර යනවා. මේකේ පැය 4:49ක් වගේ දාලා තිබ්බට අපි මගදී නැවතිලා කෑම කාලා එහෙම යනකොට ඉතින් පැය 5ක විතර දුර ගමනක් තමයි මේ යන්නේ. ඒ විතරක් නෙමෙයි ඔයා යන වාහනේ හොඳට සර්විස් කරලා බ්‍රේක් එහෙම චෙක් කරලා හොඳට තියෙන්න ඕනේ. මොකද කඳු අද්දද්දී එක ප්‍රශ්න එනවා වාහන වලට. ඒක අපි කියන්නේ අත්දැකීමෙන්. මොකද අපි කලින් සැරේ රිවර්ස්ටන් ගියේ අපේ ප්‍රී ෂූට් එකට. ඒ ගියපු වෙලේ නම් අපි ලොකු අමාරුවක වැටුණා. මොකද බ්‍රේක් නැති වාහනයක් කඳුවල අරන් යනවා කියන්නේ කොච්චර භයානක දෙයක්ද. ඉතින් තාත්තලත් කේන්ති ගිහිල්ලා හිටියේ. මොකද ඒ අරන් ගිය වාහනේ අපි අරන් ගිය අපේ වාහනයක් නෙමේ රෙන්ට් එකට ගත්ත වාහනයක්. ඒ රෙන්ට් එකට දෙන කට්ටිය දැනගන්න ඕනේ මේ ගමනක් යද්දී මේවා සර්විස් කරලා දෙන්න. ඉතින් ඒ ප්‍රශ්නේ අපිට ආවා. අපේ කැමරමන්ලා දෙන්න ඒ දෙන්නත් හොඳ නිසා හොඳයි. ඉතින් අපිට පුදුම සපෝට් එකක් දුන්නේ. වාහනේ තොල්ලු කරන්න පවා උදව් කරා. වෙන අය නම් එහෙම කරන්නේ නැති වෙයි. ඒ විතරක් නෙමෙයි මම මේ වීඩියෝ එකෙන් පෙන්නන්නම් අපේ ප්‍රී ෂූට් එකේ ෆොටෝස් ගත්තේ මොන තැන්වලද කියලා. ඔන්න ඉතින් ගමනෙන් භාගයක්වත් යන්න හම්බුනේ නැහැ. අපේ නංගි හොඳටම නිදි. අපි රිවර්ස්ටන් වලට යන්නේ මාතලේ ටවුන් එකට ගිහිල්ලා ඒ හරහා තමයි රිවර්ස්ටන් වලට යන්නේ. ලංකාවේ මධ්‍යම කඳුකරයේ තියෙන කඳු පන්ති වලින් එකක් තමයි නකල්ස් කඳුවැටිය කියන්නේ. එහෙම නැත්නම් දුම්බර මිටියාවත කියලා කියන්නේ. දුම්බර මිටියාවතේ එක කඳුවැටියක් තමයි මේ රිවර්ස්ටන් කියන්නේ. රිවර්ස්ටන් වලට තමයි අපි අද ගමන යන්නේ. ඔයාලා මේ කතාව අහලා තියෙනවද? මාතලේ ටවුන් එකෙන් රටකජු ගොට්ටක් අරගෙන මාතලේ හෙට්ටිපොළ බස් එකේ නැගලා ආයේ හෙට්ටිපොළට ගිහිල්ලා හෙට්ටිපොළ ඉඳන් ආයේ මාතලට එන්න ඕනේ කියන කතාව. ඉතින් එහෙම කියන්න ලොකු හේතුවක් තියෙනවා. මේ මාතලේ හෙට්ටිපොළ බස් එක යන්නේ ලංකාවේ තියෙන අරුම පුදුම පරිසර පද්ධතියක් හරහා නිසා. පැයක් හමාරක් ඇතුළත මේ ගමනේදී අපිට පරිසර පද්ධති කිහිපයක්ම හමු වෙනවා. එක වෙලාවකට සදාහරිත තුරුලතා, එක වෙලාවකට ගංගා දියඇලි, තවත් වෙලාවකට කොළම කොළපාට කඳුවැටි, තවත් වෙලාවකට මීදුම, තේවතු, කුඹුරු මේ වගේ පරිසර පද්ධති කිහිපයක්ම මේ කෙටි ගමනේදී අපිට හමු වෙනවා. ඉතින් මේ වගේ අරුම පුදුම ගමනක් යන්න හම්බ වෙන්නේ ලංකාවේදී නම් මෙන්න මේ තැනේදී විතරයි. ඉස්සෙල්ලාම අපි ගියේ රත්තොටට. රත්තොටදී තමයි අපේ කට්ටියට නාන්න ඕනේ කියලා නියම තැනක් හම්බුනේ. කට්ටියගෙන් අහගෙන තමයි මේ තැනට ගියේ. තැන නම් සුපිරි. ඉතින් එතනත් ගොඩාක් කට්ටිය හිටියා. මොකද මේ අවුරුදු නිවාඩු දවස් ගොඩාක් කට්ටිය ට්‍රිප් ඇවිල්ලා හිටියේ. ඒ වගේම පාරෙත් පොඩි ට්‍රැෆික් එකක් තිබ්බා. ඉතින් නාලා කරලා ලෑස්තින ආවහම තමයි දැක්කේ මෙතන පූස් පැටියෙක් මැරිලා හිටියා කියලා. එතන මැරිලා හිටියේ පූස් පැටියගේ තව පැටව් හිටියා. ඉතින් පසාන අය රැට බයිට් එකට ගෙනාවු බයිට් වලින් ටිකක් තමයි ඔය දෙන්නේ. එයා හරීම හිත උණු වෙන කාරුණික මිනිස්සෙක්. ඔය ඇඟපත ඔහම ලොකුවට තිබ්බට එයා හරි කරුණාවන්ත මිනිස්සෙක්.
ඉතින් මෙන්න මෙතන ඉඳන් කිලෝමීටර් 4යි තිබ්බ බඹරකිරි ඇල්ලට. බඹරකිරි ඇල්ලට තමයි අපි ඉස්සෙල්ලාම යන්න හිතුවේ. ඒ වගේම බඹරකිරි ඇල්ලෙන් අපි අද දවසේ ගමන ඉවර කරනවා කියලා හිතුවා. මොකද රිවර්ස්ටන් කුළුණට අපිට යන්න ඕන උනේ උදේම යනකොට තමයි ඒකේ ලස්සන පේන්නේ. ඒක නිසාම අපි බඹරකිරි ඇල්ලෙන් අපේ අද දවසේ ගමන ඉවර කරා. මොකද මේ වෙනකොටත් හවස 5යි 5:00 වගේ විතර තමයි තිබ්බ වෙලාව. කිලෝමීටර් 4ක් දුර ආවට පස්සේ අපිට මෙන්න මේ තැන හම්බ වෙනවා. මෙතන ඉඳන් මීටර් 200ක් වගේ දුරින් තමයි බඹරකිරි ඇල්ල අපිට හම්බ වෙන්නේ. නකල්ස් කඳුපන්ති වලින් පෝෂණය වන නිකොලොය ගල්පර වලින් පහළට ඇදිලා බඹරකිරි ඇල්ල නිර්මාණය කරලා හබංකලට වැටෙනවා. මේ බඹරකිරි ඇල්ලට යන පාර ඉස්සරහට තව ටිකක් ඇවිදන් යන්න තියෙනවා. මේ පාර දෙපැත්තට පුංචි කඩ තියෙනවා. මේ කඩවල තියෙනවා එක එක කිතුල් නිෂ්පාදන. ඒ විතරක් නෙමෙයි එක එක පළතුරු වර්ග ජම්බු වගේ දේවල් මේ කඩවල තිබ්බා. ඉතින් කඩ ටිකයි ඇරලා තිබ්බේ මොකද අවුරුදු නිසා. මේ යන පාර දෙපැත්තෙම බෝඩ්ඩල ගහලා තිබ්බා පාලමට යන්න එපා. ඒතකොට පාලම කලින් ඇරලා තිබිලා තියෙන්නේ. දැන් නම් වහලා. මම කලින් බලපු වීඩියෝස් වල එහෙම ඒ පාලමේ යන වීඩියෝ හිටම තිබ්බා. ඉතින් දැන් පාලම ගොඩාක් අබලන් වෙලා තියෙන්නේ. ගමේ මිනිස්සු විතරයි මේ පාලමෙන් යන්නේ. ඉතින් මේ දිය ඇල්ලත් පොඩ්ඩක් වෙනස් වෙලා කියලා ගමේ මිනිස්සු කියනවා. මොකද මේ දිය ඇල්ලට දියකුණක් ඇදලා තියෙනවලු. ඒකෙන් මේ දිය ඇල්ලේ හැඩේ වෙනස් තියෙනවලු. තිබ්බ ලස්සන දැන් අඩු වෙලාලු. එහෙම තමයි කියන්නේ. ඉතින් ලොකු උස දියැලක් නෙමෙයි මේක. පොඩි උස ප්‍රමාණයකින් තියෙන දියැලි දෙකක් කොටස් දෙකකට තියෙන. ඒ විතරක් නෙමෙයි මේ පාර දෙපැත්තේ බෝඩ් වල ගහලා තිබ්බා මේ වතුරට බහින්න එපා අනතුරුදායකයි කියලා. ඒ වගේ බෝඩ් ගහලා තිබ්බා. ඉතින් ඔයාලත් ගියාම ඒ දේවල් නොකර ඉන්න තරමට හොඳයි. මේ ඇල්ලට බඹරකිරි ඇල්ල කියලා නම වැටලා තියෙන්නේ ඒ දවස්වල මේ ඇල්ල අවට ප්‍රදේශයේ බඹර වඳ ගොඩාක් තිබිලා තියෙන නිසාලු. ඔයාලට මේ වීඩියෝ එකෙන් පේනවා ඇති ඇල්ල කොටස් දෙකකට තියෙන්නේ කියලා. ඉතින් මේ ඇල්ලේ උඩ කොටස කුඩා බඹරකිරි ඇල්ල විදිහටත් පහළ කොටස මහ බඹරකිරි ඇල්ල විදිහටත් හඳුන්වනවා. ඉතින් අද දවසේ අපේ අන්තිම නැවතුම තමයි මේ තියෙන බඹරකිරි ඇල්ල. ඉතින් හෙට තමයි අපි රිවර්ස්ටන් කන්දට යන්නේ. මෙතන අපි ලස්සන ෆොටෝස් ටිකක් ගත්තා. ඊට පස්සේ අපි කිතුල් පොඩිමක් try කරා. මං කියවනේ මේ දෙපැත්තේ කිතුල් වලින් කරපු නිෂ්පාදන තියෙන කඩ තියෙනවා කියලා. ඉතින් කිතුල් පොඩිමක් try කරන්න තමයි මේ යන්නේ. හැබැයි කට්ටියට සෙට් වුණා, සමහරුන්ට සෙට් වුණේ නැහැ. මට නම් ඒක වෙනම රසක් තිබ්බේ. ඒ කියන්නේ කිරියා වලට කිතුල් පැණි දාලා වගේ රසක් තමයි තිබ්බේ. පැණි අනේ එන කට කන්න පැණි. Udah masker tadi. Kamu tuh rahat dulu. Jadi lagi ni. Try කරන්න බලන්න. ඕක මදි වේ. වේවුලන්න එපා. කොණ්ඩක් කලේ උඩ. ඒ මගදී අපිට මෙන්න මේ චූටි යාළුවවත් හම්බුණා. එයා නම් හරිම ෂෝක් ජම්බු විකුණන තැන තමයි එයා හිටියේ. ඉතින් ඒ විතරක් නෙමෙයි මේ මගදී මෙන්න මේසිය කතා කරලා කිව්වා අනේ මාවත් වීඩියෝ කරන්න කියලා. ඉතින් අපි ආවත් වීඩියෝ එකක් අරගෙන එයාලටත් සමු දීලා අපි ගියා අපි නැවතිලා ඉන්න තැනට. ඉතින් නැවතෙන තැන අපි තෝරගත්තේ බඹරගිරි ඇල්ලට චුට්ටක් මෙහා රිවර්ස්ටන් වලට යන්න ළඟම තැනක්. ඉතින් ඔයාලත් ඒ වගේ තැනක් තෝරගන්නවා නම් හොඳයි. පහුවෙනිදා උදේම තමයි අපි රිවර්ස්ටන් කන්දට යන්න පිටත් වෙන්නේ. ඉතින් අපි උදේ 5:00 වගේ තමයි පිටත් වුනේ. මොකද ටිකක් දවල් වෙන්න සෙනග වැඩි වෙනවා. පාර එතකොට බ්ලොක් වෙනවා. මොකද ගොඩක් පටු පාරක් නේ තියෙන්නේ. ඉතින් මේකට රිවර්ස්ටන් කියලා නම වැටලා තියෙන්නේ රිවර්ස් කර කර ටර්න් කර කර යන නිසාලු.
අපි උදේම රිවර්ස්ටන් කන්දට යන්න පිටත් වුණා. ඉතින් කන්දට යන දෙපැත්තේ පාර නම් මාරම ලස්සන පාරක් තියෙන්නේ. ඉතින් කිලෝමීටර් 2ක් විතර තමයි ඇවිදගෙන කන්ද උඩට පයින් යන්න තියෙන්නේ. විනාඩි 45ක විතර ගමනක් තමයි මේ යන්න තියෙන්නේ තාර පාරේ. තාර පාර හොඳටම අබලන් තාර පාරක්. ඉතින් කට්ටියත් එක්ක යනකට නම් ගමන යනවා තේරෙන්නේ නැහැ. මොකද කතා කර අවට පරිසරයේ විද තමයි යන්න තියෙන්නේ. ඉතින් ඒ වගේම දියසීරා ගොඩක් මේ හරියෙන් ගලාගෙන යනවා. ඉතින් ඒ දියසීරා වලින් වතුර බිඳක් දෝතට අරගෙන බීලා බලන්න පුදුම සීතල ඇඟ නිවන වෙනම හැඟීමක් තමයි ඒ වතුර වලින් දැනෙන්නේ. මේ පාර දෙපැත්ත නිරීක්ෂණය කරගෙන යනකොට විවිධ මීවන වර්ග, හතු වර්ග, පෙඳ පාසි, ඒ වගේම වලාකුළු වනාන්තර වලට අයත් විවිධ ශාක වර්ග, ඒ විතරක් නෙමෙයි විවිධ හතු වර්ග, ඒ වගේම විවිධ සත්ව වර්ග, කුරුල්ලෝ, සමනල්ලු, ගොළුබෙල්ලෝ, එතකොට තව මීමැස්සෝ, බඹරු. මම කවදාවත්ම මේ වගේ කකුලෙක් නම් දැකලා තිබෙන්නේ නැහැ. ඒ වගේ කකුලෙක් මම අහම්බෙන් දැක්කේ මම අර දියසීරාවෙන් වතුර බොන වෙලේ තමයි මේව දැක්කේ. ලංකාවට නිරිත දිග මෝසන් සුළං ධාරාව වියලි කලාපයට හමන ප්‍රධාන සුළං කපළු දෙකෙන් එකක් තමයි මේ රිවර්ස්ටන් සුළං කපොල්ල. අඩෝ අපි අර කන්දේ පල්ලයට වැටෙන්න ගියාඩෝ ෆොටෝ ගන්න ගියා. යවම් මේ කවුද බම්ම ගොපල්ලාක්කේ ඵලයන්ම යන්නේ. ගොපල්ලේවා. මේ අපි තාත්තා අරගෙන යනවා කියලා කිව්වා. මට මේක බල්ලයන් නෑ. ඔබ දාලා වැඩ කරු ගන්න. අංකල් මෙතනින් උඩට යන්න පුළුවන්ද? මේ කන්දක් තියන නගිනවද? සමන් පුෂ්ප කුමාර වගේ. කන්දක් තියන නගිනවද? කොහෙද? තව කන්දක් තියන පඩි පෙලකින් නගින්න. ඒ ඔක්කොම නගින්න ඕනේ. ඒක දැන්නා නේද? මම දැන් ගිහිල්ලා වෙද්දි පාර තුන් පාරක් එළියට ගියාම මුල නෑනේ. දැනුම දැනුම බලන්න ආවේ. ඇත්තටම කනවද? කවුද? කොහොම පේන්නේ? ඉතින් මේ කන්ද උඩදිම හම්බ වෙනවා දුරකථන සංඥා කුළුණක්. ඉතින් මේ වගේ ලස්සනට නකල්ස් කදුපන්ති බලා ගන්න හම්බ වෙන්නේ බොහොම කලාතුරකින්ලු. අපි ඒ වගේම වාසනාවන්තයි. මොකද ගොඩාක් දුරට ගොඩාක් කලාවට මේ කදුපන්ති සේරම මීදුමෙන් වැහිලාලු තියෙන්නේ. ඉතින් අපි මේ කදුපන්ති සේරම ඇස් වලින් ලස්සනට බලාගත්තා. හැබැයි විනාඩි 5ක් 10ක්වත් ගියේ නැහැ මේක මීදුමින් වැහිලා යන්න. ඒ වීඩියෝත් ඉස්සරහට ඔයාලට බලන්න පුළුවන්. කතරගම ගිහිල්ලා වැඩි හිටි කන්දට ගිහිල්ලා තව කොහෙද තියෙන්නේ? යාලට ගිහිල්ලා ට්‍රිප් එකක් ගිහිලා ඉවර වෙන්නත් කලින් තව ට්‍රිප් එකක් ප්ලෑන් කරන මම. මේ මෙතනින් මේ පඳුරු ටික විතරයි තියෙන්නේ. පේනව නේද? පඳුරු විතරයි තියෙන්නේ කිව්වට මෙතනින් එළියට ගියාම තියෙන්නේ ලස්සන view point එක. මෙතනට නකල්ස් කඳු පන්තියම පේනවා. පේනව නේද? දුර ඈතටම මෙතනදී පේනවා. මෙහෙම පේන්න තියෙන්නේ ගොඩාක් කලාතුරකින්ලු. නැත්තම් මීදුමෙන් වැහිලාලු තියෙන්නේ. ඒ කියලා විනාඩි 5ක්වත් යන්න ගියේ නෑ. මේ සේරම මීදුමෙන් වැහිලා ගියානේ.
මේ වලාකුළු වනාන්තරවල එහෙමත් නැත්නම් තෙත වනාන්තරවල ගොඩාක් ඉන්නවා මෙන්න මේ જાතිය සත්තු මේ ඉන්නේ කුඩෙල්ලෝ. පේනව නේද යන ඉක්මන. ඉතින් මේ වගේම තමයි ලේ බොන විදිය තේරෙන්නේ නැහැ. ඉතින් මෙයාලගෙන් කාගෙවත් අපිට කරදරයක් උනේ නැහැ. මොකද අපි සිද්ධාලේප ඒ වගේ දේවල් ගෑවහම මෙයාලා ඇඟේ එල්ලෙන්නේ නැහැ කියලා කියනවා. අපි සිද්ධාලේප ගාන් ගියේ ඇත්තටම ඇඟේ එල්ලුනේ නැහැ එක්කෙනෙක්වත්. ඉතින් ළමා මානසිකත්වයේ බන් තාම තියෙන්නේ උඹලගේ. අර බොරුවට අර අයියෝ චීන කියන්නේ කවුද චීන උඹේ? චීන කියන්නේ මුංගේ තාත්තද? ඈරි? චීන. දේපල හානි බං උඹලානේ. මේ වගේ කට්ටියක් ආවම මේම තමයි ඉතින්. ඔන්න ඉතින් අපි පොඩි වීඩියෝ එකක් දාන්න හිටියේ. එන්න බෑග් එකේ හිටපු එක්කෙනා මුලින්ම ඉස්සරහින් යන විදිය පේනවනේ ඔය. පාත්. ඉතින් ඔය විදිහට එක දිගට ඇවිදගෙනම අපි ආව වාහනේට පිටවල පතනට යන්න. මෙන්න මේ හරියට තමයි අපේ එක ෆොටෝ ෂූට් එකක් කරේ ප්‍රී ෂූට් එකේ එක ෆොටෝ ෂූට් එකක් කරේ මෙන්න මේ හරියේදී. ප්‍රී ෂූට් වලට නම් මාර්ම ලස්සන තැනක් තමයි රිවර්ස්ටන් කියන්නේ. ඉතින් යන්න ටිකක් අමාරුයි කටුකයි. ඉතින් දවසක් කලින් කොහේ හරි නතර වෙලා ඉඳලා රෙස්ට් කරලා ඊළඟ දවසේ ප්‍රී ෂූට් එකට යන එක තමයි හොඳම. මේ අපි ආවේ පිටවල පතනට. පිටවල පතන කියන්නේ අති දැවැන්ත ගල් තලාවක් උඩ තියෙන අඟල් 3ක පස් තට්ටුවකට. හෙක්ටයාර් 10ක් පුරාවට මේ පස් තට්ටුව පැතිරලා තියෙන්නේ. බැලූ හැමතැනම කොළ පාට තනකොළ වලින් පිරීලා තමයි තියෙන්නේ. මේ අඟල් 3 පස් තට්ටුව නිසා එක උස ගහක්වත් පේන්නවත් නැහැ. වලාකුළු වනාන්තරයක ඉඳලා විනාඩි ගානකට පස්සේ පතනකට ආවහම ඒක මොන වගේ අත්දැකීමක්ද කියලා ඔයාලටම එතනදි තේරෙයි. මේ පතනේ කෙලවරම ඒ කියන්නේ පිවිසුමේ ඉඳන් අන්තිම තැනට තියෙන්නේ මීටර් 700ක් වගේ දුරක්. ඉතින් එතන කෙලවරේම තියෙන්නේ අඩි 1000ක විතර විශාල ප්‍රපාතයක් බෑවුමක්. ඉතින් ඒක තමයි පුංචි ලෝකාන්තය කියලා හඳුන්වන්නේ. මේ කොහේ කියලාද හිතන්නේ? මේ තියෙන්නේ පිටවල පතනේ ක්‍රිකට් ගන්න තැන තියෙන වොෂ්රූම් එක. මේක 100 කෙනෙක් තමයි බලාගන්නේ. හරිම ලස්සනට මල් වලින් සරසලා එයා මේක බලා ගන්නවා. ඉතින් මේ තියෙන්නේ අපි දෙවනියට ප්‍රී ෂූට් එක කරපු තැන. පිටවල පතනේට චුට්ටක් මෙහා තමයි මේක තියෙන්නේ. ඊට පස්සේ අපි ඔන්න මාතලේ ටවුන් එකට යන්න පිටත් වුණා. ඒ රිවර්ස්ටන් කන්ද ගාවදී මෙන්න මේ ට්‍රැෆික් එක සෙට් වුණා. ඉතින් ඒක තමයි කියන්නේ දවල් වෙන්න කලින් රිවර්ස්ටන් කන්ද නැගලා ඉවර කරන්න කියලා. මොකද ට්‍රැෆික් එක හවුනාට පස්සේ ගිහින්ලා හමාරයි. ඉතින් මේ වගේ ලස්සන වීඩියෝස් ඉස්සරහටත් බලන්න ඔයාලා අපිව subscribe කරලා තියාගන්න. එහෙනම් එච්චරයි bye. Thank you for watching.